අද රේඩියන් එකක් ගොඩාක් අය රික්වෙස්ට් කරපු රේඩියන් එකක් කරන්නේ. ඔයා දැනටමත් දන්නවා ඇති thumbnail එකෙන් මොනවා ගැනද අද රේඩියන් එක කියලා. ගොඩාක් අය මට privately messages එවලා රික්වෙස්ට් කරලා තිබ්බා, කමෙන්ට් කරලා තිබ්බා මේ සම්බන්ධයෙන් වීඩියෝ එකක් රේඩියන් එකක් කරන්න කියලා. ඉතින් ඔයාගේ මේ third party situations, ඔයාගේ person ගේ third party situations ගැන තමයි අද රේඩියන් එක කරන්නේ. ඉතින් ඔයාගේ person ගේ හිතේ third party කෙනා ගැන තියෙන feelings, ඒ කෙනා මොනවාද ඔයාගේ person ගැන හිතන්නේ, කොයි වගේ සම්බන්ධයක්ද ඒ දෙන්න අතර තියෙන්නේ, මොන වගේ relationship nature එකක්ද තියෙන්නේ, emotional හේතු මත ඇති වුණ සම්බන්ධයක්ද, නැත්නම් සල්ලි නිසාද, නැත්නම් වෙන practical reasons නිසාද, මොන හේතු නිසා ඇති වුණ සම්බන්ධයක්ද, එතකොට කොයි වගේ විදිහේ සම්බන්ධයක්ද ඒ දෙන්න අතර තියෙන්නේ, කොච්චර කාලයක් ඒ දෙන්න අතර තව ඒ සම්බන්ධය තියෙයිද, විශේෂයෙන්ම current energy එක මේ වෙලාවේදී ඒ දෙන්න අතරේ මොනවාද වෙන්නේ, මෙන්න මේ වගේ දේවල් යටතේ තමයි අද third party reading එක බලන්නේ. Hi, welcome to Divine Tarot Coin. හිතට වද දෙන ඕනම ප්‍රශ්නයකට මගෙන් personal tarot cards reading එකක් ගන්න පුළුවන්. ස්ක්‍රීන් එකේ display වෙන WhatsApp number එකට message එකක් send කරලා. එහෙනම් අද අපි reading එක බලමු. current situation එකෙන් current energies වලින් reading එක පටන් ගමු. මොකද ඒක ගොඩාක් වැදගත්. ඒ දෙන්න අතරේ ප්‍රශ්නයක් එහෙම නැත්නම් ගැටුමක් ඇති වෙලා තියෙනවා. ගොඩාක්ම සීරියස් ආගියුමන්ට් එකක්, එකිනෙකාගේ හිත රිදෙන විදිහේ වචන කියාගෙන තියෙනවා. රැවටීමක් වෙන්න පුළුවන් යම් විදිහක, වේදනාකාරී රියලයිසේෂන් එකක්, ඒ third party connection එක නැවතෙන විදිහේ දෙයක් වෙලා තියෙනවා. ඉතින් වේදනාකාරී රියලයිසේෂන් එකක් සහ ගැටීමක් එක්ක මොකක් හරි betrayal එකක්, එහෙම නැත්නම් රැවටීමක් තමයි සිදු වෙලා තියෙන්නේ. ඉතින් ඒකත් එක්කම ඔයාගේ පර්සන්ට දැනලා තියෙනවා මම මේ මොකද්ද කරගත්තේ වගේ දෙයක්. ඒ වගේම එයාගේ ඒ third party situation එකේ ඉන්න කෙනා, ඒ කියන්නේ ඔයාගේ පර්සන් ගේ third party situation එකේ ඉන්න කෙනා හිතලා තියෙනවා මට උනේ මේ වගේ සම්බන්ධයක් නෙමෙයි නේද? මට ඕනුනේ මේ වගේ demanding සම්බන්ධයක් නෙමෙයි නේද? මට ඕනුනේ ලයිට් සම්බන්ධයක් නේද? මට ඕනුනේ ලයිට් moments ජීවිතේ enjoy කරන්න, flirt කරන්න, මෙන්න මේ විදිහේ third party connection එකක් නේද මට ඕන උනේ කියලා. ඒ දෙන්න සාමකාමී විදිහට කතා කරනවා මම දකින්නේ නැහැ. ඒ වෙනුවට මම දකින්නේ දෙන්නගේ හිත රිදෙන විදිහට. එහෙම නැත්නම් දෙන්නම දන්නා මේ සම්බන්ධය නවතන්න පුළුවන්, දෙන්නම දන්නා මේකෙන් අපි අයින් වෙලා යන්න ඕන කියලා. දැන් ඩැමේජ් වෙලා ඉවරයි, මෙන්න මෙහෙම හිතුවට ඕනම වෙලාවක නවතන්න පුළුවන් කියලා හිතුවට ඒ දෙන්න අර අපි මේ සම්බන්ධය නවත්තමුද වගේ දෙයක් නම් කතා කරන්නේ නැහැ. මේක අපි නවත්තන්න ඕනද? අපි මේක නවත්තමුද? ඒ වගේ දේවල් ඒ දෙන්න කතා කරන්නේ නැහැ. ඒ ඇති උන දේ, ඒ ප්‍රශ්නේ, ආගියුමන්ට් එක, ඒ ඇති උන දේ ගැනත් එයාලා කතා කරන්නේ නැහැ. ඒ සබ්ජෙක්ට් එක, ඒ මාතෘකාවේ ටොපික් එක ගැන කතා කරන්න වෙන අවස්ථාවවලදී එයාලා කරන්නේ ඒ සබ්ජෙක්ට් එක මාරු කරනවා. ඒ දෙන්නම දන්නවා මේ සම්බන්ධේ ගොඩාක් කල් තියෙන එකක් නැහැ. ඒත් එයාලා නෝමල් විදිහට වෙනද වගේ ඉන්න උත්සාහ ගන්නවා. ඒ දෙන්න කතා කරනවා, මැසේජ් කරනවා, කෝල් ගන්නවා. ඒ දෙන්නාගේ කමියුනිකේෂන් එක තියෙනවා. ඒ වගේම සමහර අය මීට් වෙලක් තියෙනවා. ඒ වගේම මීට් වෙනවා. ඔයාගේ පර්සන් ඒ third party කෙනා ගැන හිතන්නේ මොනවාද කියලා කිව්වොත් ඒ දෙන්න අතරේ වෙන්නේ සැහැල්ලු කතා බහවල්. ඒ කියන්නේ ගොඩාක්ම sweet talks and flirting. ඉතින් ඒ දෙන්න විහිළු කරගන්නවා, එක වීඩියෝ ෂෙයා කරගන්නවා. එතකොට ඒ දෙන්නව එන්ටර්ටේන් කරගන්න බලනවා. එන්ටර්ටේන් කරගන්න තමයි දෙන්නට අවශ්‍ය. ඕපදූප කියා ගන්නවා, එළියට යනවා, outings වලට යනවා, social life එකක් ගත කරනවා. ජීවිතේ හරිම සැහැල්ලුවෙන් වගකීම් නැතුව moments enjoy කරගන්න තමයි ඒ දෙන්නට අවශ්‍ය. ඉතින් මේ දෙන්න අතර යම්තාක් විදිහක තේරුම් ගැනීමක් තියෙනවා. හැබැයි ඒක හරිම తాවකාලික. ඒක හරිම depth එකක් නැති, හරිම light understanding එකක් තමයි තියෙන්නේ. කියන්නේ අපි දෙන්නම් මේවට කැමති. එනේ ඒ වගේ. එහෙම නැත්නම් ගොඩාක් ගැඹුරට කතා කරලා නෙමෙයි. අර ඔයත් මේකට කැමති, මාත් මේකට කැමති, අපි දෙන්නම් මේකට කැමති. යන්නේ ඒ වගේ හරිම ලයිට් ඇග්‍රීමන්ට් එකක්. එහෙම නැත්නම්
ලයිට්නස් එකක් දෙන්නම එකම එක දේවල් වලට කැමති. එන්නේ ඒ වගේ හරිම ලයිට අන්ඩර්ස්ටෑන්ඩින් එකක් තමයි තියෙන්නේ. ඉතින් ඔයාගේ පර්සන්ට තර්ඩ් පාර්ටි කෙනාගෙන් ඕන එයාගේ රියැලිටි එක එක්ස්කේප් වෙන එකයි. ඒ කියන්නේ ඔයාගේ පර්සන්ට වගකීම් තියෙනවනේ එයාගේ ජීවිතේ. අන්න ඒ වලින් එක්ස්කේප් වෙලා හරිම සැහැල්ලු මොමන්ට්ස් ගත කරන්න තමයි එයාට ඕන. එහෙම ලොකු ගැඹුරු බැඳීමක් නෑ ඒ දෙන්න අතර. ඔයාගේ පර්සන් මේ තර්ඩ් පාර්ටි කෙනාගේ හරිම වෙනස් විදිහ රූපයක් වෙනම වර්ෂන් එකක් තමයි එයාගේ ඔළුවේ මවාගෙන ඉන්නේ. ඉතින් ඒ මවාගෙන ඉන්න වර්ෂන් එකට ඒ ඉමේජ් එකට තමයි ගොඩාක්ම ඇටච් වෙලා ඉන්නේ. ඔයාගේ පර්සන් ඒ තර්ඩ් පාර්ටි කෙනා එයාට දෙන ඇටෙන්ෂන් එකට ගොඩාක් කැමතියි. ඔයාගේ පර්සන් අර මං කලින් කිව්වා වගේ ගොඩාක්ම කැමති ඒ හම්බෙන ඇටෙන්ෂන් එකට. ඉතින් එහෙම ලොකු ඉමෝෂනල් ඩෙප්ත් එකක් ඒ දෙන්න අතර නැහැ. ඒ කියන්නේ ගැඹුරු සම්බන්ධයක් නැහැ. තර්ඩ් පාර්ටි කනෙක්ෂන් එක ඇති වෙන්න කලින් ඒ දෙන්න යාළුවෝ යාළුකමක් ඒ දෙන්න අතර තිබිලා තියෙනවා. යාළුවෝ වගේ ඉඳලා තියෙනවා. ඒ දෙන්න අතර තාමත් යම් විදිහේ ෆ්‍රෙන්ඩ්ෂිප් එකක් තියෙනවා, කම්පැනියන්ෂිප් එකක් තියෙනවා. හැබැයි පාර්ට්නර්ෂිප් එකක් නෙමෙයි. පාර්ට්නර්ස්ලා කියලා නෙමෙයි, නිකන් යාළුවෝ විදිහට සිටුවේෂන්ෂිප් එකක් විදිහට. එතකොට ඒ වගේ හරිම ෂෝට් ටර්ම් දෙයක් තමයි ඒ දෙන්න අතර තියෙන්නේ. එතකොට ඒ දෙන්නව මේ ඉන්නේ මගේ පාර්ට්නර් කියලා හඳුන්වලා දුන්න තැනුත් තියෙනවා. පාටිස් වල වෙන්න පුළුවන්, අඳුරන අයට වෙන්න පුළුවන්. මේ කරන්ට් මොමන්ට් එකේදී සමහර අයගේ තර්ඩ් පාර්ටි කනෙක්ෂන්ස් වල ඉන්න අය ෆ්ලර්ට් කරගන්නවා. සමහර අයගේ තර්ඩ් පාර්ටි කනෙක්ෂන්ස් වල ඉන්න මොකක් හරි දෙයක් සෙලිබ්‍රේට් කරනවා. ඉතින් එයාලා අතර සෙලිබ්‍රේටිං ෆ්ලර්ටින් ඒවත් හැමදාම නෙමෙයි. එයාලා දවසක් හොඳින් හිටියොත් අනිත් දවසේ එහෙම ලොකු ඉන්ට්‍රස්ට් එකක් නැහැ. එක මොහොතකට හරිම ටෙන්ඩර්, අනිත් මොහොතදී හරිම කෝල්ඩ්. ඉමෝෂනලි මැචුවර් වෙනස් වෙන බවක් තමයි මම දකින්නේ. එක වෙලාවකට එයා හිතනවා, ඔයාගේ පර්සන් හිතනවා අපි දෙන්නගේ සම්බන්ධය හරිම ස්පෙෂල්. මෙයා වගේ මට කවුරුද්ද මගේ ජීවිතේ හම්බ වෙලා නැහැ. අනිත් වෙලාවට එයා හිතනවා මම මේ මොහොතක නිසාද, මම එක මොහොතක් නිසාද මේ දෙයට හිර වුණේ. මම මේ සම්බන්ධයකට හිර වුණාද? මම කොටු වුණාද? මෙන්න මෙහෙම කියලා. ඔයාගේ පර්සන් එයාට පොරොන්දු දුන්නට, ඔයාගේ පර්සන් එයාගේ තර්ඩ් පාර්ටි කෙනාට පොරොන්දු දුන්නට, එයා ඒවා කරන්න බලාගෙන වෙන පොරොන්දුවත්, ඒවා කරන්න හිතාගෙන වෙන පොරොන්දුවත් නෙමෙයි. ගොඩාක්ම ඒ දෙන්න අතර තියෙන්නේ චාම්ස්, රොමෑන්ස්, හිස් පොරොන්දු වගේම කිසිම ඉමෝෂනල් රෙස්පොන්සිබිලිටි එකක් නැහැ. ඒ තර්ඩ් පාර්ටි කෙනා මොකක් හරි එයාගේ දෙයකින් එක්ස්කේප් වෙන්න තමයි එයාත් මේ සම්බන්ධය පටන් අරගෙන තියන්නේ. ඉතින් එයාට හිතට සැනසීමක් ලබා ගන්න අරමුණෙන් තමයි එයා ඒ සම්බන්ධය පටන් අරන් තියෙන්නේ. ඉතින් මොකක් හරි මේ අමාරු දේ සමහර විට එයාගේ ප්‍රැක්ටිකල් හේතු මත දෙයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අමාරු සම්බන්ධයක් නිසා වෙන්න පුළුවන්. මේ කෙනාත් මානසිකව වෙහෙසටපත් වෙලා ඉන්නේ. නිකන් හිර වෙලා වගේ ඉන්නේ. සමහර අයට අවිනිශ්චිත බවක් දැනෙනවා මේ තර්ඩ් පාර්ටි සිටුේෂන් එක තුලත්. මේ රීඩින් එක බලන සමහර අයගේ පර්සන්ලා එයාගේ තර්ඩ් පාර්ටි කනෙක්ෂන් එකේ ඉන්න කෙනාට තර්ජනය කරනවා කියලාත් කියන්න ඕන. එහෙම ඒ දෙන්න අතර කොයිම වෙලාවකවත් එහෙම ඒ දෙන්නගේ ප්‍රශ්න කතා වෙන්නේ නැහැ. ඒ වෙනුවට එයාලා කරන්නේ ෆ්ලර්ට් කරනවා, රොමැන්ටික් ස්වීට් දේවල් කියනවා. මේ දෙන්නම කොයිම වෙලාවකවත් මැරේජ් එකට යන්න අවශ්‍යතාවයක් මේ දෙන්නට නැහැ. එයාලට ඕන හිතේ තියෙන ඉමෝෂනල් ඩිස්කම්ෆර්ට් එකෙන් ටික වෙලාවකට හරි එක්ස්කේප් වෙන්න. ඒ තර්ඩ් පාර්ටි කනෙක්ෂන් එකේ ඉන්න කෙනා හිතනවා මම කොහොමද මේ තර්ඩ් පාර්ටි කනෙක්ෂන් එකෙන් ගැලවෙන්නේ? එයාටත් දැන් නිදහස ඕන වෙලා තියෙනවා. කමිට්මන්ට් එකට වඩා තමන්ගේ නිදහස තමයි එයාට ඕන වෙලා තියෙන්නේ. මොකද දැන් මේ තර්ඩ් පාර්ටි කනෙක්ෂන් එක එයාට වදයක් වීගෙන එන්නේ. එයාගේ නිදහස, එයාගේ ඉන්ඩිපෙන්ඩන්ස් එක, එයාගේ ෆ්‍රීඩම් එක නැති වෙන බවක් එයාට දැනෙනවා. මෙයාට ඕන තර්ඩ් පාර්ටි කනෙක්ෂන් එක උනත් හරිම ලේසි සම්බන්ධයක්. එහෙම ඩිමාන්ඩ් කරන, එහෙම කන්ට්‍රෝල් කරන කෙනෙක් නෙමෙයි. ඉතින් ලයිට් කනෙක්ෂන් එකක් එයාට අවශ්‍යයි. සැහැල්ලු බාධා නැති, සැහැල්ලු බවක් ඇති, ප්‍රශ්න කරන, ඩිමාන්ඩ් කරන්නේ නැති සම්බන්ධයක් තමයි එයාට ඕන. ඉතින් ඔයාගේ පර්සන් දැන් මෙයාට too demanding වෙලා තියෙනවා. ඒ හේතුවත් එක්ක එයාට මේ සම්බන්ධය නවත්තන්න ඕන. ඉතින් ඒ දෙන්න අතර තියෙන සම්බන්ධය ඇත්තටම
කොයි විදිහේ ස්වභාවයකින් තියෙන සම්බන්ධයද කියලා කිව්වොත් ගොඩාක්ම හුරු පුරුදු බවක් තමයි ඒ දෙන්නට තියෙන්නේ. එතකොට මූල්‍යමය උදව් සහ ඔයාගේ පර්සන් ගෙන් එයාට දැන් හිතන්නකෝ ඔයාගේ පර්සන් මොකක් හරි සමාජයේ ස්ටේටස් එකක් තියෙනවා නම් මොකක් හරි සෝෂල් ස්ටේටස් එකක් තියෙනවා නම් ඒ සෝෂල් ස්ටේටස් එක නිසා ඒ තර්ඩ් පාර්ටි පර්සන්ට මොන හරි උදව් හම්බ වෙනවා. සමහර අයට මේ තර්ඩ් පාර්ටි සිටුේෂන් එක තියෙන්නේ හිතේ සැනසීමක් ලබා ගන්න. ඒ වගේම සමහර අයට ආරක්ෂිත හේතු නිසා. ගොඩාක්ම ඉමෝෂනල් රීසන්ස් නිසාම කියන්න බෑ. ප්‍රැක්ටිකල් රීසන්ස් උනත් තියෙනවා. සල්ලි වලින් උදව් හම්බ වෙනවා, වැඩ වලින් උදව් හම්බ වෙනවා, ගෙදර වැඩ, එතකොට යාගේ පර්සනල් වැඩ වලට උදව් හම්බ වෙනවා. සිකියුරිටි එකක් හම්බ වෙනවා. අර මට කෙනෙක් ඉන්නවා කියන බවක් යාට දැනෙන්න. එතකොට සල්ලි වලින් උදව් හම්බෙන, ගෙවල් දොරවල් වලට උදව් හම්බෙන දෙයක්. ඉතින් ස්ටාර් ලයිෆ් ස්ටයිල් එකක් තමයි එයාට ගෙවන්න ඕන. ගොඩක්ම ඒ දෙන්න අතරත් කියාගන්නේ නැති හිඩන් ඉමෝෂන්ස් තියෙනවා. ඒ දෙන්න ගැන එහෙම ලොකුවට ගොඩාක් විස්තර කියාගන්නෙත් නැහැ. දන්නෙත් නෑ මං කලින් කිව්වා වගේ. ඔයාලා දන්නවා මේක පර්සනල් රීඩින් එකක් නෙමෙයි, ජෙනරල් රීඩින් එකක්. හැමෝටම රෙසනේට් වෙන්න තමයි කියන්නේ ඔයගලගේ තර්ඩ් පාර්ටි කනෙක්ෂන්ස් ගැන. ඉතින් සමහර අයගේ තර්ඩ් පාර්ටි කනෙක්ෂන්ස් වල ඒ තර්ඩ් පාර්ටි කනෙක්ෂන්ස් ඇතුලේ සෙක්ෂුවල් රිලේෂන්ෂිප්ස් උත් තියෙනවා. තර්ඩ් පාර්ටි කනෙක්ෂන් එකේ නේචර් එක මොන වගේ වුණත් ඒ දෙන්න අතරේ තියෙන්නේ తాවකාලික සම්බන්ධයක්. ස්ට්‍රෝං ෆවුන්ඩේෂන් එකක් මම කොහෙත්ම දකින්නේ නැහැ රීඩින් එක පුරාවටම. එළියෙන් යාලා සමහර විට පෙන්නනවා ඇති අපි දෙන්න වෙනස් වෙන්නේ නැහැ, අපි දෙන්න අයින් වෙන්නේ නැහැ, මේ මටම මවපු කෙනා, මෙයා මාව දාලා යන්නේ නැහැ, මම මෙයාව දාලා යන්නේ නැහැ. ඒ වගේ දේවල් පෙන්නුවත් එළියට එයාලගේ ඉන්ටර්නලි ඇතුලෙන් ඒ සම්බන්ධය නැවතෙන්න ඕන්න මෙන්න. එහෙම ශක්තිමත් සම්බන්ධයක් නෙමෙයි. කඩාගෙන වැටෙන්න ඕන්න මෙන්න. ඩිස්ට්‍රොයි වෙන්න ඕන්න මෙන්න තමයි තියෙන්නේ. ඉතින් ඕනම වෙලාවක මේ සම්බන්ධය නවතින්න පුළුවන්. මේක එහෙම ලොකු කාලයක් තියෙන්නේ නැහැ. ඔයා රීඩින් එක බලන දවසේ ඉඳන් ඉතින් මේක ටයිම්ලස් රීඩින් එකක්. ඔයා කවද මේ රීඩින් එක බලුවත් ඔයාට රීඩින් එක රෙසනේට් වෙනවා. ඔයාට මෙහෙම තර්ඩ් පාර්ටි සිටුේෂන් එකක් නිසා ප්‍රශ්න තියෙනවා නම් ඉතින් ගොඩක් දුරට මෙයාලගේ මේ තියෙන තර්ඩ් පාර්ටි කනෙක්ෂන් එක මාස 6ක්වත් යන්නේ නැහැ. මාස 6ක් ඇතුළත ගොඩක් දුරට නවතින ඉඩක් තියෙනවා. ඊට වඩා නම් ගොඩක් ලොකු කාලයක් මේක තියෙන්නේ නැහැ. ඉතින් මේ ගැන පර්සනලි ඔයාලට දැනගන්න කැමති නම් පර්සනල් රීඩින් එකක් වෙනුවෙන් ස්ක්‍රීන් එකේ ඩිස්ප්ලේ වෙන WhatsApp නම්බර් එකට මැසේජ් එකක් සෙන්ඩ් කරන්න. අද රීඩින් එක බලුවා සබ්ස්ක්‍රයිබ් නොකරනම් සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ඔයාගේ හිතේ තියෙන මොන වගේ ප්‍රශ්නයක් වුණත් මට ඒක කමෙන්ට් කරලා කියන්න. අනිවාර්යයෙන්ම ඒ සම්බන්ධයෙන් මම රීඩින් එකක් කරන්න බලාපොරොත්තු වෙනවා. හිතේ තියෙන රීඩින් ටොපික්ස් උත් මට කමෙන්ට් කරලා කියන්න. ඊළඟ දවසෙත් රීඩින් එකක් කරන් එන්නම්. පරිස්සමින් ඉන්න එතකම් බයි බයි.